සුබදවසක් වේවා. අදත් එක දුරන්නේ Eagle Life Academy YouTube channel එකත් එක්ක අපි යම් වීඩියෝ එකට ඔයාලට මතක ඇති මම SK system downtrend එකට use කරන විදිහ කියලා දුන්නා. ඉතින් SK system එක වැඩ කරපු විදිහ තමයි මේ පේන්නේ. මම දුන්න analyze එක ඒ කියන්නේ SK system use කරලා පෙන්නුවේ COAI එකේ මම ඒක analyze කරද්දී ඔයාලට පෙන්නුවා. මම මේක signal group එකකට දෙනවා කියලා කිව්වා. signal group එකට දුන්නා. මම YouTube channel එකකට දැම්මා SK system වලින් entry එකක් ගන්න කොහොමද කියලා. ඉතින් බලපු නැති අය වීඩියෝ එක බලන්න. හොඳ ඔයාගේ knowledge එකට ලොකු දෙයක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් මේ දවස්වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. BTC market එක long කරන්නද හොඳ short කරන්නද හොඳ කියලා. ඉතින් මම නම් කියන්නේ දැම්ම long කරන්න යන්න එපා. market එක තව drop වෙන්න ඕනේ. කොහොම වුණත් දැන් අපි යන් BTC වලට මම BTC analyze එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් BTC USDT.P මම Bybit chart එකට යනවා. Bybit එකේ පෙන්නන්නේ 1,07,300යි price එක BTC එක. ඉතින් one day chart එකට ගියාට පස්සේ මම ගහ ගන්නවා මේකේ strong support line එක. strong support කියන්නේ මේ support එක තමයි දීර්ඝ කාලයක් තිස්සේ market එකේ වැඩ කරපු හොඳම support එක. support එකට වෙච්ච හැම වෙලේම හොඳ bounce එකක් කරන් දීලා තියෙනවා. ඉතින් bounce එක දෙන හැම අවස්ථාවෙදීම high එකකින් ආයේ market එක යටට drop වෙලා තියෙනවා. ඉතින් මම resistance එකත් ඔය විදිහටම ගහ ගන්නවා. දැන් resistance එකත් මේ වෙනකන් තාම ඉතින් උඩට මාකට් එක අරන් යන්න දීලා නැහැ. resistance එක වැදුණු ගමන් මාකට් එක sell කරලා දිනවා. ඉතින් දැන්ට තිබ්බ support එක తాවකාලිකව හෝ break කිරීමක් වෙලා තියෙනවා. ඉතින් break කිරීමක් වෙලා තියෙනවා කියන්නේ බලන්න කලින් මාකට් එක drop වුණ හැම අවස්ථාවකදීම හොඳම මූවමන්ට් එකක් දීලා තියෙනවා මාකට් එකේ. ඒ කියන්නේ උපරිම සාධාරණයක් කරලා තියෙනවා මේ සපෝට් එකට වැඩිච්ච ගමන් මාකට් එක බවුන්ස් කරලා දීලා තියෙනවා උඩට. ඉතින් මෙතන පේන්නේ ලික්විඩිටි හන්ට් එකක්. ඒ කියන්නේ මාකට් එක ඩ්‍රොප් වෙනවා වගේ ට්‍රේඩර්ස්ලාට පෙන්නලා එයාලා සෙල් ෂෝට් කරද්දී මාකට් එක නැවත ට්‍රෙන්ඩ් ලයින් එක ඇතුළට දාලා තියෙනවා. එතකොට ෂෝට් කරපු ට්‍රේඩ් ඔක්කොම ලොන්ග් පොසිෂන් එකෙන් ස්ටොප් ලොස් වෙලා කැන්සල් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි මේ දවස් මේ අද ඉඳන් දවස් 15 කැනල් ටිකක් බැලුවොත් අපිට පේනවා මෙතන මාකට් එක සපෝට් එකෙන් බ්‍රේක් කරලා යටට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට මෙතන සපෝට් එකෙන් මෙයා ආයේ රීටෙස්ට් එකක් දෙන්න උඩට ගිහින් තියෙන හින්දා ඉතින් ෆේක් අවුට් එකක් වෙලා තියෙනවා. මෙතනින් උඩට අරන් යන්න දීලා නැහැ මාකට් එක. අපිට එතකොට හිතන්න පුළුවන් දැන්ට කලින් තිබ්බ සපෝට් එක හොඳ ස්ට්‍රෝං රෙසිස්ටන්ස් එකක් වෙලා තියෙනවා කියලා අපිට දැනට හිතන්න පුළුවන්. හරි. එතකොට දැන් ඒක රෙසිස්ටන්ස් නම් අපි తాවකාලිකව ඇඳගමු සපෝට් ලයින් එක. එතකොට මේ සපෝට් ලයින් එකේ අපිට පේනවා head and shoulder chart pattern එක. ඉතින් head and shoulder chart pattern එක කියන්නේ මේක bearish විදිහට තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මම වගේම ට්‍රේඩර්ස්ලා බිලියන ගාණක් මේ head and shoulder chart pattern එක දකිනවා. ඒ කට්ටියත් බලාගෙන ඉන්නේ මේ අද bearish day candle එක ඔන්න ඔය support එකෙන් යටට break වෙයිද කියලා. සාමාන්‍යයෙන් ඔක යටට break කරලා දුන්නොත් සෑහෙන sell short entry උතනට වැටෙනවා. ඒ කියන්නේ market එක උතනින් sell වෙන්න බොහෝ දුරට පුළුවන්. සාමාන්‍යයෙන් 96,000 97,000 වගේ price එකකට BTC drop වෙලා නැවතත් 28,000ට 1.37ට වගේ මාකට් එක උඩ යන්න පුළුවන්. ඉතින් 97,000 කියන price එක දැන් මම සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් කියනවා. YouTube channel එකෙත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය දන්නවා 97,000 කියන්නේ දැන් මාස දෙක තුනක ඉඳන් මම කියන target price එක 97,000ට BTC එන්නම ඕනේ කියන මතේ තමයි මම ඉන්නේ. එන්න හේතුවකුත් තියෙනවා. දැන් ඒ කියන්නේ සාධාරණ හේතුවක් තියෙනවා. දැන් head and shoulder එකක් තියෙනවා. ඉතින්
12-13ක් විතර ඩ්‍රොප් වෙන්න තියෙන. එතකොට ඕල් කොයිනුත් වැටෙන්න ඕනේ 25%ක් 30ක්වත් අඩුම ගානේ 97,000ට වැටෙනවා කියන්නේ. ඉතින් සෑහෙන ස්පොට් ට්‍රේඩ් වලට අපිට යන්න පුළුවන්, අඩුවෙන්ම කොයින් බයි කරගන්න පුළුවන්. BTC 1.30ට වගේ ආවොත් සෑහෙන ප්‍රොෆිට් එකක් තියාගෙන විකුණන්නත් පුළුවන්. මේ කලින් දුන්න ෂෝට් වීඩියෝ එකක් මම BTC වල. ඉතින් 1 week එකේ ඒකේ තියෙන bearish divergence එකකින් තාමත් මාකට් එක ඩ්‍රොප් වෙන්නේ. ඉතින් මේ දේ බලා ගන්න පුළුවන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට. channel එක subscribe කරලා තියාගන්න. අලුතෙන් වීඩියෝක් දාපු ගමන් notification එක ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවන්ට බලන් share කරන්න. දැන්ට buy low පැත්තට යන්න නැතුව sell පැත්තට entries ගන්න, පරිස්සමෙන් trade කරගෙන යන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.